එකට වාඩි වෙලා ආහාර පාන ගැනීම පිළිබඳව ඉස්ලාම් දහම අපිට මඟ පෙන්වන්නේ ඒ අනුමත දෙයක් බවට. තනි තනින් ආහාර ගන්නත් පුළුවන්. එකට හිඳ ආහාර ගන්නත් පුළුවන්. අනිවාර්ය කලේ නැහැ. ඒ ඕනෑම එකක්. මොකද සමහරුන්ගේ කැමැත්ත ප්‍රිය භාවය තනියෙන් හිඳගෙන කන්න ඕනේ කියලා තියෙනකොට කොහොමද බලෙන් කණ්ඩායමක් අතරට ගෙනාවොත් හරියට ආහාර අනුභව කරන්න බැරි වෙනවා. ඒ නිසා දෙකටම අනුමතිය තියෙනවා. ඒ අවස්ථා දෙකෙහිම විශේෂයෙන් අපි ළඟ අපි දන්න කියන උදවිය අපේ පවුලේ ඥාතීන් නෑදෑ හිත මිතුරන් ළඟ ඉන්නවනම් ඔවුන් එක්ක කතා කරගෙන ආහාර පාන ගන්න පුළුවන්. කාටත් කියන්න බෑ කනකොට කතා කරන්න එපා කියලා. නමුත් ඒ කතා කරන හැම විටම සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් අයගේ හිසිත රිද්දන්නේ නැතුව. ඒ වගේම අපේ මුවින් සමහර අය කතා කරන්න ගත්තනම් උන් ඉන්න කියන තැන පිළිබඳව අමතකයි. මහා හයියෙන් ශබ්ද නගා කතා කරනවා. සමහරට මුවින් කෙල නිකුත් වෙන්න පුළුවන්. ළඟපාතේ ඉන්න අනිත් මිනිසුන්ට විශාල වේදනාවන් ගෙන දෙන්න පුළුවන්. මොකද ඒ නිකුත් වුණු දෙය කොතනද වැටෙන කියලා නිශ්චයක් නැහැ. එතකොට පිළිකුල් ස්වභාවයක් ඇති වෙනවා. මේ වගේ තත්වයන් ඇති නොවන ආකාරයට ගෞරවණීය ලෙස කතා කරන මිනිස්සු ඉන්නවා. Tamanට කිඹුහුමක් ගියත් ඒක ඉතාමත්ම ගෞරවයෙන් යුතු ඒ සභාවට කිසිම පීඩාවක් ඇති නොවන ආකාරයට කටයුතු කරන අය ඉන්නවා. ඒ වගේම සමාවය දින ඒ වෙනුවෙන් ලස්සනයි ඇත්තටම.